ආයුබෝවන් සුබ දවසක් යාළුවනේ. අද මම ඔයාලට මේ බෑග් එකේ වීඩියෝ වල අවසාන කොටස අරගෙන ආවා. අපි දැන් මේ විදිහට බෑග් එකේ දෙපැත්ත මහගෙන ඉවරනාට පස්සේ අපිට තියෙන බෑග් එකට ලොක් එකයි හැන්ඩල් එකයි බැජ් එකයි සවි කරගන්න. අපි දැන් බලමු කොහොමද මේකට මැග්නට් ලොක් එක සවි කරගන්නේ කියලා. මැග්නට් ලොක් එකේ අපිට මේ වගේ කොටස් 4ක් හම්බ වෙනවා. අපි මේ කොටස් 4න් අද මම මෙන්න මේ කොටස් දෙක විතරයි සවි කරන්නේ. අනිත් කොටස් දෙක මේක අපි භාවිතා කරන්නේ නැහැ. අපි ඉස්සරලාම බෑග් එකේ හරි මැද හොයා ගන්න ඕනේ. ඒකට අපි මේ විදිහට ටේප් එක අරගෙන ටේප් එක මේ විදිහට බෑග් එකේ පළලට දිගට තියලා ඒ දුර අපි දෙකට බෙදා ගන්න ඕනේ. ඔයාලට ලේසි මේ විදිහට ටේප් එක දෙකට නමලා ගත්තාම බෑග් එකේ හරි මැද හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට බෑග් එකේ හරි මැද හොයාගෙන එතන ඉඳන් අඟලක් විතර පහලෙන් බෑග් එකේ ඇතුල් පැත්තෙන් තමයි අපි ලොක් එක සවි කරන්නේ. මෙන්න මේ විදිහට බෑග් එකේ ඇතුල් පැත්තෙන් අර ලොක් එකේ තියෙන කකුල් දෙක වගේ කොටස් දෙක බෑග් එකේ එළිය පැත්තට එන විදිහට මේ විදිහට දාගන්න. ඊට පස්සේ අපිට කරන් තියෙන්නේ ඒ කකුල් දෙක නවන්න තියෙන්නේ. තද කරලා මේ වගේ මොකක් හරි චූටි අඬුවක් හරි කමක් නැහැ අරගෙන මේ විදිහට ඒ අඬු දෙක තද කරලා නවා ගන්න. ටිකක් ඒක හොඳට තද කරන්න. මේ විදිහට හොඳින් තද කරගන්න. මේක අමාරු නෑ, එහෙම තද නෑ. ඔයාලට පහසුවෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ පැත්තේ ලොක් එක සවි කරගත්තට පස්සේ ලොක් එකේ අනිත් කොටස අරගෙන මේ විදිහට ලොක් එකට සම්බන්ධ කරලා බෑග් එකේ අනිත් පැත්ත කොටස ඒ උඩට තියලා ඒ පැත්තෙන් ඒ ලොක් කොටසෙත් අඬු දෙක ඉහළට මතු කරගෙන ඒ පැත්තත් අර වගේම තද කරලා මැද්දට නවා ගන්න. හොඳින් තද කරන්න මේක. නැත්තම් ලොක් එක ගැලවෙන්න පුළුවන්. හොඳට තද වෙන විදිහට තද කරන්න. මෙන්න මේ විදිහට තද කරගත්තට පස්සේ අපි ලොක් එක සවි කරගෙන ඉවරයි. මෙන්න මේ විදිහට තමයි අපිට ලොක් එක සවි කරගත්තාම තියෙන්නේ. ඊළඟට අපි බලමු මේකට බැජ් එක සවි කරගන්නේ කොහොමද කියලා. මේ බැජ් එක අරගෙන අපිට මෙතනදී අර මැග්නට් ලොක් එක සවි කරපු කොටස නොපෙනෙන විදිහට ඒක වැහෙන්න මෙන්න මෙහෙම රඳව ගන්න පුළුවන්. මේ විදිහට ඒකත් උඩින් රඳවලා ඒකේ කකුල් දෙක ඇතුල් පැත්තෙන් හොඳට මතුවෙන්න අරගෙන මේ විදිහට තද කරලා නවා ගන්න. මොන දැන් බැජ් එකත් අපි සවි කරලා ඉවරයි. අපි ඊළඟට බලමු මේකේ හැන්ඩල් සවි කරගන්න විදිහ. මේ විදිහට ඕපන් රින් එක අරගෙන බෑග් එකේ මේ පැත්තේ කෙළවරින් අඟලක් විතර පහලින් මේ විදිහට රින් එක දාගන්න. කෙළවරින්ම දාන්න එපා. එතකොට ටිකක් බෑග් එක ඇදෙන්න බලනවා. ඒ නිසා ටිකක් අඟලක් විතර පහලින් මේ රින් එක දාගන්න. මේ විදිහට දෙපැත්තෙම රින් එක දාගත්තට පස්සේ අපිට තියෙන්නේ මේකට චේන් කොටස රඳව ගන්න එක. මෙතනදී මම චේන් කොටස සම්පූර්ණ දිගේන විදිහට දාගත්තේ. ඔයාලට ඕන නම් මේ චේන් කොටස දෙකට නවලා දෙපොට එන විදිහට කොටට හැන්ඩල් එක එන විදිහට දාගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට රින් එක ඇතුළට චේන් එක රඳව ගන්න. දැන් ඔයාලට මම සම්පූර්ණයෙන් මේ බෑග් එකේ වැඩ කොටස කියලා දීලා ඉවරයි. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. පැහැදිලි තැනක් තියෙනම් ඔයාලා මගෙන් අහන්න. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්න. අපි ඊළඟට ඕරියෝ බෑග් එක ගොතන වීඩියෝ වලින් හම්බ වෙමු. තෙරුවන් සරණයි.